සිල්ගත් දිනිදුන් සේම සිල්ගත් දිනිදුන් සේම සිල්තෙද ගුණ ඇති සෝම සිල්තෙද ගුණ ඇති සෝම හායි කොහොමද ඉතින් ඔයාලට ඔන්න මේ සැරේ ඔයාලට මුලින්ම හායි කියන්නේ උණ බට ටිකක්. මොකද මේ වෙසක් කාලේනේ. ඉතින් මේ සැරේ අපි හිතුවා මායි නංගි තනියම මේ කුඩු 3ක් හදන්න. ඉතින් අපි බට ටිකක් උණ බට ටිකක් කඩෙන් ගෙනල්ලා ඒකට ලෑස්ති වුණා. ඉතින් මේ හැමෝම මේ දවස්වල දන්සල් ගැන වෙසක් තෝරන් වෙසක් ලොකු වෙසක් කුඩු ඒගොල්ලෝ බලන්න ගියපු දේවල් පෙන්නද්දි මං හිතුවා මේ සැරේ මේ අපි තනියෙන් හදපු මේ වෙසක් කුඩු සහ අපි ගෙදර වෙසක් සමරපු විදිහ ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනේ කියලා. ඉතින් ඒක සම්බන්ධව තමයි මේ vlog එක. ඉතින් අපේ නංගි පණ දාගෙන මේ වගේ බට කපනවා. ඉතින් එයා තමයි මුලින්ම උණ බට ටික කපන්න පටන් ගත්තේ. අපි කුඩු හදනවා. ඇත්තටම කිව්වොත් අපේ නංගිට තමයි කුඩු හදන්න ඕනුනේ. කියන්නේ කුඩු සැකිල්ල කඩෙන් අරගෙන සමහර වෙලාවට අපි ඉස්සර මේ කොළ අලවනවා නැත්නම් තාත්තත් එක්ක හදනවා කුඩු. එහෙම තමයි ඉස්සර කුඩු හැදුවේ. හැබැයි මේ සැරේ යාට වුණා තනියෙන් මේ කුඩු හදන්න. ඉතින් මාත් ඉතින් උදව් කරා යාට. ඉතින් යා තමයි ඇත්තම ගොඩක් බට කැපුවේ. ඊට පස්සේ අතත් කපා ගත්තා. කොහොම හරි ඉතින් අපි දෙන්න වැඩේට ලෑස්ති වෙලා ගොඩක් වෙලා බට කැපුවා. මේ පොඩි ළමයිකගේ බූතලේ ඒ ඔක්කොම තියාගෙන ඉන්නේ මොකද? එහෙම තමයි වතුර බොන්න ඕනේ හරි වෙලාවට. බලන්න ඉතින් මොනවා කළත් මම වගේ ආදර්ශමත් ළමයෙක් වෙන්න කියන එක තමයි. ඉතින් කොහොමවත් මම ඔය වගේ මොකක් හරි වැඩකට ලෑස්ති වෙද්දි වතුර බෝතලේ ඕන දේවල් ඔක්කොම ළඟින් තියාගෙන තමයි ඔය වැඩ ටික කරන්නේ. මොකද මට නැගිට යන්න බෑ. මේ සැරින් සැරේ මේ වතුර බොන්නයි ඒවට මේවට. ඉතින් කොහොම හරි අපි ඊට පස්සේ වෙසක් කුඩු බඳින්න පටන් ගත්තා. කලින් අවුරුදු වල වෙසක් කුඩු හදපු විදිය ගැන කතා කර කර. මේ තාත්තනේ අපි පොඩි අත්දවුවට අපි කොළ මම අත්දවුවට හිටියා. මොකද ඉන්ටර්න්ෂිප් එකක් පාපහදල අම්මගේ දායකත්වයේ ඒක පාපහදල දෙන එක. අපනේ මේනේ පාප. නෑ ඉතින් මේ දායකත්වයක් කිව්වම ඒකත් අත්ත බලන්න. හොයලා දෙන්න. ඉතින් කොහොම හරි අපි හිතාගෙන හිටියේ අපි නෙමෙයි අතරම අපේ නාගී තමයි හිතාගෙන හිටියේ ලොකු නෙළුම් මලකුයි පොඩි කුඩු තව 4ක් හදන්න. එච්චර වෙලා මදි. අපි මේක පටන් ගත්තේ අතරම වෙසක් දවසේ. අතරම අපි වෙනදටත් වෙසක් කුඩු හදන්න ඉතින් වෙසක් දවසේම තමයි දවල්ට. ඉතින් කොහොම හරි වෙලා මදි. හොඳටම එහෙම හදන්න. ඉතින් අපි ලොකු නෙළුම් මලකුයි පොඩි තරු දෙකකුයි හදන්න තමයි ඊට පස්සේ හිතුවේ. මුලින්ම ඉතින් අපි පොඩි තරු දෙක හදාගත්තා. තරු කුඩු දෙක. ඉතින් මාත් ඊට පස්සේ අර ලොකු නෙළුම් වලට බට කපලා පොඩි සහයෝගයක් ලබා දුන්නා බට කපන අංශෙනුත්. ඉතින් කොහොම හරි මේව කපන්න ඉතින් ලේසි නෑනේ. කොහොම හරි මට මේක තමයි මේ දැන් තමයි තේරුනේ මේක හදන්න ගත්තාම වෙසක් කුඩු හදලා විකුණන මිනිස්සුන් කොච්චර මහන්සි වෙනවද කියලා මේ මුණ බට කපන්න. මම දන්නේ අපිට නම් හරිම අමාරුයි මේක කපන්න. වෙනදට ඉතින් තාත්තා ඔක්කොම කපලා දෙනවනේ උන බට ටික. ඉතින් කොහොම හරි වෙසක් කුඩු විතර නෙමෙයි මේ සැරේ අපේ අම්මට ඕන වෙලා තිබ්බා වත්ත පුරාම බකට් එල්ලන්න. ඉතින් බකට් ගොඩාක් ගෙනල්ලා තිබ්බා. දොසින් 4ක්ද කොහෙද ගෙනල්ලා තිබ්බා. ඉතින් අපි අම්මා ඉතින් ඒව ලෑස්ති කර කර තමයි හිටියේ.
හරි almost done නෑනේ තාම. ඉතින් අපේ බුද්ධ ආගමේ තියෙනවනේ ආමිස පූජා සහ ප්‍රතිපත්ති පූජා කියලා දෙකක්. ඉතින් ඒකෙන් බුදුහාමුදුරුවෝ මේ ඉපදිච්ච පරිනිර්වාණය කරපු සහ බුදු වෙච්ච මේ වෙසක් පොය දවසේ අපි ගොඩක් දෙනෙක් වැඩිම කරන්නේ මේ ආමිස පූජා. ඉතින් ආමිස පූජා විදිහට තමයි අපි වෙසක් කුඩු හදන්නේ, බකට් එල්ලන්නේ, බෞද්ධ කොඩි දාන්නේ. ඒ ඔක්කොම කරලා පහන් පත්තු කරනවා. ඒ වගේ ඔක්කොම කරලා වෙසක් උත්සවයේ උත්කර්ෂවත් විදිහට සමරනවා නේද? ඉතින් වෙසක් එකට ඒ තියෙන හැඟීම වෙන රටක හිටියම අපිට ගන්න බැහැනේ. ඉතින් ඒක ලංකාවෙම විතරක් මෙච්චර ලොකුවට සමරන උත්සවයක්. ඉතින් ඒ හැඟීමට අපි හැමදාම හරිම භක්තියෙන් ඇත්තටම සැදී පැහැදිලා ඉන්නවා නේද? ඉතින් කොහොම හරි මේ පාට බකට් ගොඩාක් තිබ්බා. ඉතින් බකට් සවුකොළ වලින් හදන්නේ. ඉතින් බකට් වගේම වෙසක් කූඩුත් සවුකොළ වලින් හදන්නේ ඉක්මනට පිච්චිලා යන්න පුළුවන් වෙන්නේ කියලා මට හිතුණා. ඉතින් මේ හැමදේම අපි මෙනෙහි කරන්නේ අනිත්‍ය නිසා. අනිත්‍ය මෙනෙහි කරන්නේ ඒ වගේ වැස්සර තෙමුණත් ඒ වගේම පිච්චිලා ගියත් මේවට අග්ගාල නැති වෙලා යනවා කියන එක පෙන්වන්න තමයි මම හිතන්නේ අපි ඒ වයිම මේවා හදන්නේ. ඉතින් මේ සවුකොළ අර සෙලෝපෙන් කොළ වලින් තියෙන බකටුත් තියෙනවා. ඒවා අනිත්‍යවට වඩා ඉතින් මට නම් ලස්සනයි. ඉතින් කොහොම හරි අපි රෑ වෙලා පහන් පත්තු කරන්න පටන් ගත්තා. මොකද අපේ ගෙදර ඉස්සරින්ම හැමදාම හැම අවුරුද්දෙම තාප්පේ දිගට ගොඩාක් පහන් තියෙනවා. පහන් පත්තු කරනවා. ඉතින් ඒක පහන් පූජාවක් වගේ හැමදාම ලස්සනට කරනවා. ඉතින් අම්මා තමයි ඔක මූලිකත්වය අරගෙන කරන්නේ. ඉතින් ඉවර හැමදාම තියෙන සම්ප්‍රදායක් වගේ. ඉතින් මාත් මේ සැරේ ඉතින් අපිත් හැම සැරේම උදව් කරනවා. ඉතින් මේ සැරේ වුණ ඉතින් අපි රෑ වෙද්දි පහන් පත්තු කරන්න පටන් ගත්තා. ඉතින් අපි හැම අවුරුද්දෙම පහන් කීපයක් ගිය අවුරුද්දට වඩා වැඩිපුර එකතු කරලා තමයි මේ පහන් පත්තු කිරීම කරන්නේ. ඉතින් අපේ අම්මා ඕවා ගණන් කරලා ඔක්කොම තියාගෙන ඉන්නේ. ඉතින් හැම අවුරුද්දෙම ටිකක් පහන් කීපයක් වැඩි කරනවා කලින් අවුරුද්දට වඩා. ඉතින් අපි එක පහනක් පත්තු කරලා ඒකෙන් තමයිනේ මේ විදියට ටිකෙන් ටික පහන් පත්තු කරන්නේ. ඉතින් ඒ විදියට පහන් එකින් එක පත්තු වෙලා මේ විදියට එළිය වෙද්දී ඒක හරිම ලස්සනයි. සිල්ගත් දිනිදුන් සේම සිල්ගත් දිනිදුන් සේම සිල් තෙද ගුණ ඇති සෝම සිල් තෙද ගුණ ඇති සෝම ඉතින් පහන් ටික ඔක්කොම පත්තු කරලා ඉවර වෙලා මං ආවා බකට් වල ඉටිපන්දන් ටික පත්තු කරන්න. ඉතින් මේ තියෙන්නේ අර මං කිව්ව විදියට පහන් ඔක්කොම පත්තු කරාම අපේ තාප්පේ උඩ තියෙන විදිය. ඉතින් ඒක හරිම ලස්සනයි. ඉතින් අපි බකට් ටිකත් ඔක්කොම එල්ලුවම ආයි අම්මයි. ඉතින් අර පේනවනේ සෙලෝපේන් බකට් එක ලස්සනයි සවුකොළයකට වඩා. ඉතින් කොහොම හරි බකට් ඔක්කොම මේ අඹ ගහ පුරාම එල්ලුවා. ඉතින් ඒක වෙනදට වඩා අපි මෙසරේ බකට් එල්ලුවා. බකට් 204ක් කියන්නේ බකට් 48ක්නේ. ඉතින් මගේ අතින් එකක් දෙකක් පිච්චුණා. උඩට ඒක දිගාරින්න ගිහිල්ලා. ඉතින් එහෙම තමයි. කොහොම හරි මේ විදිහට ඉතින් වත්ත හරිම ලස්සනට පේනුණා. බකට් සහ පහන් ටික තිබ්බට පස්සේ අපි බෞද්ධ කොඩි දෙකක් දැම්මා. ඊට පස්සේ නංගී තාත්තයි තමයි වෙසක් කූඩු ටික අරගෙන ආවේ. මම ඉතින් වෙසක් කූඩු වල මේ කොළ අලවන ඒවා එහෙම රෙකෝඩ් කරන්න බැරි වුණා මට. ඉතින් කොහොම හරි කොළත් අලවලා අලුකු නෙළුම් මලයි මං කිව්ව විදිහට පොඩි තරු දෙකයි තමයි අපි හැදුවේ. ගිලෙන් ඔබේ ගුණ
තිලෝවක මුතු සමිදේ තිලෝවක මුතු සමිදේ. ඉතින් මෙන්න මේ තියෙන්නේ අපි හදපු ලොකු නෙළුම් වල අපි සුදු පාටින්ම තමයි ඔක්කොම කූඩු ටික ඇලෙව්වේ. ඉතින් ඒ ටික අලවන්නත් සෑහෙන වෙලාවක් අපිට ගියා. කුමාරි ඉතින් රැලි කපලා මේක ඉවර කරගත්තා. ඉතින් ඊට පස්සේ අපි කූඩු ටික එල්ලුවා. ඉතින් තාත්තා තමයි මේක එල්ලන්න උදව් කරේ. ඊට පස්සේ මට මේකේ මේ එල්ලන්න කලින්වත් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඉතින් ගොඩ පරක්කු වුණ නිසා. ඉතින් මේ සැරේ තනියම කූඩු හදපු එක ගැන ඇත්තටම ඉතින් මටත් හරිම සතුටුයි.